රයිට්. ඉතින් ඒ පුංචි විවේකයත් අවසానයි. දැන් මේ ඉන්නේ අපි මගේ ගණිතය එපිසෝඩ් 3 එකේ එපිසෝඩ් 3 එකේ පාර්ට් 3 එකේ ඉන්න. තුන්වෙනි කොටසේ ඉන්නේ. අන්තිම කොටස එතකොට එපිසෝඩ් 3 එකේ තියෙන. ඉතින් ඔයාලා ඇසි. ඉතින් අපි ඉන්නේ මොනවද මේ කරන ගණන්? අපි ඉන්නේ 2023 24 O level එක පත්‍රයේ ඒ කොටසේ දැන් 14 වෙනි ගණන ඉවර වෙමින් ඉන්නේ. දැන් බලන්න. දැන් එහෙනම් ඔන්න අපි යමු බලන්න මේක. දැන් මේකේ අරය කියනවා මෙන්න මෙහෙම. මොකක්ද කියන්නේ මේකේ? බලන්න. මේකේ අරය අපි ඉස්සෙල්ලා බලමු ආපහු මං චුට්ටක් මේ රූපේ අඳින්නම්. මොකද්ද මේ ප්‍රිස්මයක් තියෙනවනේ මෙයා. ප්‍රිස්මයක් තියෙනවා. හරිද පුතේ? එතකොට මේ ප්‍රිස්මයේ පතුලේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 77යි. එතකොට මේකේ 20ක් උසට ජලය පුරවලා තියෙනවා. මේ ජලය දානවා සිලින්ඩරයකට. ඒ සිලින්ඩරයේ අරය අපිට කියලා තියෙනවා 7යි කියලා. මේකේ 20යි කියලා තියුණා. ප්‍රිස්මය. හරි සිලින්ඩරය. එතකොට මේකේ අරය 7යි. මේකේ කොපමණ උසකට ජලය පිරෙයිද? ඒකේ උස h height එක. height උස. ඕකනේ කතාව. අපි එහා පැත්තෙන් කතාව පටන් ගමු. මේකේ 5r වර්ගයේ h සිලින්ඩර් එක පරිමාව. 5r වර්ගයේ h සමානයි ප්‍රිස්මයක පරිමාව ඔයා දන්නවද? මේක දීලානේ. අන්න ඒකයි මේ හංගලා දෙන්නේ. දැක්කද? ප්‍රිස්මයක පරිමාව සමානයි පුතේ පතුලේ වර්ගඵලය වැඩි කිරීම උස. ඔන්න ඕක බලන්නකො. ඉතින් ඕක අමතක කරන් ඔක්කොම හබක්නේ. පතුලේ වර්ගඵලය වැඩි කිරීම උස. ඒ ප්‍රිස්මයේ කෙලින් තියෙනවා නම් මෙහෙම කෙලින් තියෙනවා නම් ප්‍රිස්මයේ බුදි නම් හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම දිග. එහෙමයි ගන්නෙ. හරි? ඔයා දන්නේ ඒක හැබැයි. අන්න ඒකයි. 77 වැඩි කිරීම 20. එතකොට පුතේ 5 කියන්නේ 7න් 22. R කියලා කියන්නේ අර 7යි 7 වර්ගය නම් 7 දෙපාරක්. මේක h සමානයි 77 වැඩි කිරීම 20. ඉතින් පුතේ මේක කපාලා කොටාලා ප්‍රතියල ගන්න ඕනේ. ප්‍රතියල නෙමෙයි ප්‍රතිඵල. දැන් බලන්න h සමානයි 77 20 යටට තල්ලු කරන්න 22 7 කපන්න 7 වරක් 11යි 11 වරක් හරිම ෂෝයි කැපෙනවා 22ට 2යි දෙවරක් 10යි h සමානයි 10 centimeters. අනේ හරි ෂෝක් එකට උත්තරය ආවනේ. h සමානයි සෙන්ටිමීටර 10යි. රයිට්? සුන්දරයිනේ. h ලගේ height එක උස 10යි. රයිට්. පටස් කාලයන් ඉස්සරහට බලාගන්න. හරි. ඔයාට ලියලි ඉන්න වෙලාවල් දෙනවද? අපි නෑ. ඔයාට මේක බලලා තේරුම් ගන්න පුළුවන්. ඔයා පාස් පේපර් පොතක් අරන් ඉඳ ගන්න පුළුවන් සමහර විට පේපර් එක. එහෙම නැත්නම් ඔයා මේක නිකම් නරඹනවා. ඊට පස්සේ ඔයාට තව බලන්න ඕන නම් ඔයා ලියසි ටීවී එකේ ඔයා YouTube එකට ඇවිල්ලා බලනවා. ඉතින් YouTube එකට ඇවිල්ලා බලන්න ඕනේ නම් නෙමෙයි බලන්න. යාළුවන්ට ෂෙයා කරනවා. ඔයාලත් බලන්න මාත් ඉගෙනත් හරි ෂෝක් පියල්ස උගන්වනවා. එහෙමනේ වැඩක් කරන්නේ අනේ. නේද? අනිත් අයවත් ගොඩ දාගෙන. එතකොට නවාට හරියන්නේ හැමදේම. 3x වර්ගයේ ධන 2x ඍණ 1. මේ මාළුවා මාක්, ෆිෂ් මාක් කියලා එකක් මම උගන්වනවා. මාළුවා මාක්, ෆිෂ් මාක්. දෙපැත්තේ දෙන්න වැඩි කරලා මාළුවාගේ කටට දානවා. ඍණ 3යි. මැද්දයාගේ අරගෙන මාළුවාගේ යටට දානවා. ධන 2යි. දෙපැත්තේ දෙන්න වැඩි කරලා මාළුවාගේ කටට දානවා. මැද්දයාගේ අරගෙන මාළුවාගේ යටට දානවා. වරල් වලින් ප්‍රතිඵල එනවා. මගේ මේ පට්ට කෙටි ක්‍රමයක් සිංගාල අල්ලගන්න. වරල් වලින් ප්‍රතිඵල එනවා. එන්න ඕනේ දෙක මෙහෙමයි. වැඩි කළාම කටේ යගේ එන්න ඕනේ. කතාවට කියන්නේ කට වැඩි කියලා. ඒ වගේ වැඩි කළාම කටේ යගේ එන්න ඕනේ. එකතු කරලා හෝ අඩු කරලා නැට්ටේ යගේ එන්න ඕනේ. අපහො. වැඩි කළාම කටේ යගේ එන්න ඕනේ. වරල් වලට දාන අගයන් දෙක. එකතු කරලා හෝ අඩු කරලා නැට්ටේ යගේ එන්න ඕනේ. මොනවද පුතා දාන අගයන් දෙක? මොනවාද? 3 වරක් 1 3යි උඩ වැඩි කළාම හරි. 3න් එකක් 2යි. ඔයාට කියන්න ලොකු ඉලක්කම මුලට දැම්ම බය නැතුව මේ යට තියෙන එක ධනාගේ ගන්න ලකුණ ගන්න. යට තියෙන එකේ ලකුණ. ඒක උඩට එන්න ඕනේ ධනයි ඍණයි වැඩි කළාම නේ එහෙනම් ඔහොම ගන්න. දැන් මෙහෙමයි වෙන්නේ මේ දෙපැත්තේ දෙක දෙපැත්තට ඈත් කරනවා.
3x වර්ගේ ඍණ 1. අන්න අර වරල් වල තියෙනව ගෙනලා මැද්දට දානවා ඔහොම. දාලා ගාන දුවන x වලින් නම් නැට්ට වගේ x කියලා දෙකටම දානවා. දැන් කියනවා අපි මේකට පද 4කින් යුත් සාධක කියලා අපි කියනවා මේකට. පද 4කින් යුත් සාධකයක් කියලා කියනවා පුතේ. දැන් ඔන්න මේ දෙන්න කතා වෙනවා. අපි දෙන්න මෙහෙම ළඟට වෙලා ඉඳලා තේරුමක් නැහැ. අපි ගන්න තියෙන ඒව එළියට ගමු. මොනවද? පොදු සාධක. කියන්න බලන්න පුතා මේ දෙන්න එළියට ගන්න පොදු සාධක 3 ගන්නවා x ගන්නවා. හරි ෂෝයි. අපි හොයලා බලනවා ඇතුලේ මොනවද හිටියේ. 3 ගියා x ගියා x තියෙනවා. දාන්න. 3යි x ම ගියානේ 1 තියෙනවා. හරිම ෂෝයිනේ. අර අනිත් දෙන්න කතා වෙනවා. අන්න අරගොල්ලෝ නම් එළියටත් අරගෙන. අපි විතරක් කිමද පමා කියලා. අපිත් එහෙනම් හනිකට ගමු එළියට කියලා. ඒගොල්ලොත් එළියට ගන්නවා මොනවද? ඍණ 1 එළියට ගන්නවා. හරිම ෂෝයි. ඍණ 1 එළියට ගන්නවා. ඒතර මෙතන ඍණ 1 ගියාම x. නැති ඍණ ලකුණ මේ ඍණ ලකුණ එළියට ගියා දැන් නෑ. ධන 1. ධන 1. ඍණ ලකුණ ගියා ධන. අර 1 ගියා ඒ ඉතින් 1 තියෙනවා එකක් එක එකමනේ. දැන් ඇයි දෙකක් ඉල්ලන්නකො එකක් කියලා මේ වරහන් දෙකේම ඒවා වෙනුවට එකක් දානවා x ධන 1. ඉතිරි ඒවා අනිත් බෑග් එකට දාලා වහලා අරන් තියනවා 3x ඍණ 1. එහෙනම් මේකේ x සාධකයක් x ධන 1 වේ කියලා කියනවා. අනෙක් සාධකේ හොයන්න කියනවා 2023 24 ගානේ. අනෙක් සාධකේ මේ තියෙන අනෙක් සාධකේ ෂෝයිනේ. ඔය තියෙන අනිත් සාධකේ. ඉතින් අනිත් සාධකයේ 3x ඍණ 1 වේ කියලා ලියන්න තියෙන්නේ. ඉතින් ෂෝයිද ෂෝයි. එතකොට පුතේ මම මේවා තියරි පන්තියක හිමින් කියලා දුන්නොත් හිතන්න කොහොමද කියලා කොච්චර ලස්සනට කියලා දෙයිද. ෆිෂ් මාක් මාළුවගේ කටට දානවා. මාළුවගේ යටට දානවා. වරල් වලින් ප්‍රතිඵල එනවා. හරි ලස්සනට කියලා දෙයින්. දැන් වේගෙන් කියලා දුන්නත් ඔයාලට කොච්චර ෂොක් එකක් තේරුණාද? ඇත්තටම අපි මේ ලියසි ටීවී එකේ සත්කාර ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ දැන් මෙවර ඔබ O level විභාගෙට යනවනේ. ගියාට පස්සේ පුතේ 17 වෙනිදා ඔයා විභාගෙට යනවා. ඉතින් ඒ කිට්ටුවට යනකම් මේ දේශන තියෙයි. ඒවා බලන්න පුළුවන් ඔයාලට. එතකොට 17 කිට්ට කලින් පන්ති එහෙම නවත්තන්න එපා. දවස් කීපයක් කලින් සතියක් කලින් කියනවා. දවස් 5ක් කලින් කියනවා. එක අවුරුදු දෙකක විදිහට කියනවා. ඉතින් එහෙම නැවැත්තුවාට පස්සෙත් මේවා ඉතින් YouTube එකට ගියාම මේවා බලන්න බැරි ඕන කෙනෙක්ට කලින් දවසේ වුණා. ඒකනේ මේවායි තියෙන වටිනාකම. ඊට පස්සේ පුතේ ඔයා විභාගය ඉවර වෙනවා. ඔයා විභාගෙට යනවා. ඔයාගේ නංගිලා මල්ලිලා දන්න අය කාටත් කියන්න ලස්සනට ලියසි ටීවී එකේ ප්‍රෝග්‍රෑම්ස් ඊළඟ එක පටන් ගන්නවා මහා සද්දෙට අලුත් කණ්ඩායමට. 2025-26 දෙසැම්බර් විභාගය සඳහා ලියසි ටීවී සත්කාරක වැඩසටහන ආරම්භයි කියලා සද්ද දාලා පටන් ගන්නවා. රයිට්? ඒක අපිම තමයි කරන්නේ. අපි ගුරුවරු 5 දෙනෙක් ඉන්නවා. අපි ගුරුවරු 5 දෙනාම තමයි කරන්නේ. මම ගණිතය කවුද මම? නම මතකද? පී.එල්. සෙනවිරත්න කියන අහිංසක ගුරුවරයා. විද්‍යාව උපුල් ජයසෝම සර්. ඉංග්‍රීසි ප්‍රසන්න සේනාධීර සර්. ඉතිහාසයේ උදිත් මාතරගේ සර්. ඊළඟට සිංහල හේරත් රාජගුරු සර්. මෙන්න ගුරුවරු 5 දෙනා. මේ ගුරුවරු 5 දෙනාම තමයි කරන්නේ. ඊට අමතරව මේ දවස්වල දැන් ලහිලහියේ සූදානම් වෙනවා ප්‍රදේශ දෙකක සම්මන්ත්‍රණ ෆිසිකල් සම්මන්ත්‍රණ පවත්වන්න. ඒ කියන්නේ ඇවිල්ලා අපි සම්මන්ත්‍රණයේ දේශන ශාලාවලට ඇවිල්ලා ලොකු මහ විශාල පිරිසකට පවත්වනවා මේ ආයතනේ. ඒ වැඩේ යනවා. ඊට පස්සේ අර පටන් ගන්න එක ගැන තමයි අර කීවේ. රයිට්? ඉතින් ඔය ගැන මම දැන් කිව්ව ටික පොඩි දැනීමක් විදිහට වැටේවි. හරි? විස්තරේ ඇති නේද පඬිතකම්. ගුණෝත්තර ශ්‍රේණියක දෙවෙනි පදේ 6යි. හරිද පුතා? බලන්න. දෙවන පදේ 6යි. දැන් දෙවන පදේ 6යි. මේ ඔයා මට කියන්න පැටව ගුණෝත්තර ශ්‍රේණියක දෙවන පදේ 6යි කිව්වම ඔය ගුණෝත්තර ශ්‍රේණියක පද කොහොමද දුවන්නේ? AR වර්ගය, AR ගණය, ඒ ආදී වශයෙන් දුවන්නේ. පළවන පදේ, දෙවන පදේ, තුන්වන පදේ, හතරවන පදේ. පදයට වඩා එකක් අඩුයි R වල දර්ශකේ. පදයට වඩා එකක් අඩුයි R වල දර්ශකේ. බලය කිව්වත් වරදක් නැහැ. ගුණෝත්තර ශ්‍රේණියක දෙවන පදේ 6යි කියන්නේ දෙවන පදේ මේ තියෙන AR. AR සමානයි 6යි. ඊළඟට පස්වෙනි පදය 162යි. පස්වන පදේ 4 AR 3 පස්වෙනි පදේ නම් එකක් අඩුවෙන් AR 4. පස්වන පදය 162. මෙන්න මෙයා 1 මෙන්න මෙයා 2 ෂෝයිනේ. හරි. එහෙනම් මොකද වෙන්නේ පුතේ? මේක කරන්න එක දන දෙකවත් එක රින දෙකවත් දාලා බැහැනේ බබා.
මේක කරන්නේ කොහොමද? 아무තු දෙයක් බෙදනවා මේවා. එක බෙදීම දෙක දාන්න එපා. ලොකු ඇයි උඩ පොඩි ඇයි යට හිටින්න දාන්න. දෙක බෙදීම එක. AR 4 බෙදීම AR සමානයි 162 බෙදීම 6. එහෙනම් Aට A පටස්. පටස් කිව්වේ කැපෙන සද්දය ඇහුනේ. එතකොට R 4න් එකක් ගියාම 3යි. R 3 වන බලය සමානයි. 6 වරක් 16ට 6 වරක් 2 12යි. 4ක් ඉතිරි 42ට 6 වරක් 7 42යි. R ඝනය සමානයි පැටව 3 ඝනය. නග්ග ගත්තුව සමාන වෙනවා. බලයන් දෙක 3ට 3 අහෝසි වෙනවා. එහෙනම් පාද දෙක සමානයි උත්තරේට R සමානයි 3 බව ඔයාට පැහැදිලි. හරිම ෂෝයි. R සමානයි 3. පැහැදිලි? රයිට්. සුන්දරයි. හරි කල්පනා කරන්න සිතන්න R සමානයි 3. සිතන්න ෂෝයිද සුපිරිනේ. රූපේ දැක්කෙන පරිදි එනම් ගසක සිරස් ගසක පාමුල පිහිටි සමතල බිමේ පිහිටි F නම් ස්ථානයේ ළමෙක් සිටියම ළමයාට ගස මුදුන පෙනෙන ආරෝහණ කෝණේ අංශක A. රූපේ ලකුණු කරන්න. කොහෙද ඉන්නේ මේ ළමයා? එතකොට එයාට පේන ආරෝහණ කෝණය ලකුණු කරන්න කියනවනේ. මෙන්න ආරෝහණ කෝණය කියන්නේ පුතේ මේ තිරස් මට්ටමේ සිට ඉහළ ලක්ෂයකට දක්වන ආනතිය ආරෝහණ කෝණය. මේ තිරස් මට්ටමේවත් S මට්ටම. තිරස් මට්ටමේ S මට්ටමේ සිට පහළ ලක්ෂයකට දක්වන ආනතිය අවරෝහණ කෝණය. එච්චර අවදික විතරයි තියෙන්නේ. ABF 50යි. ABF 50යි. ඉතින් මේකෙදි කියලා තියෙනවා 50යි කියලා. ඉතින් 50 නම් ඉතින් 90යි 50යි. දැන් අපිට හරි ලේසි මෙහෙම 180 තුනම එක 90ක් අයින් කරලා දාන්න. එතකොට තව 90යි ඉතුරු. ඒ අනුව මේ දෙකට බෙදන්න 50ක් ගියා කියන්නේ 40යි. ඒ අංශක 40යි. ඉවරයි යන්නේ. ඔක මහ දෙයක්ද? ඔක මහ කජ්ජක්ද? නෑ පොඩි කජ්ජක්. හරි. බලන්න කල්පනා කරන්න. ෂෝයිද කියලා. හරි. ඒ අංශක 40යි කියලා එනවා. 18 පෝංචියට පැකට්ටුවක ඇති ඇට සියල්ලෙන්ම පැල ලැබෙන ඒවා පැල ලැබෙන අතර ඒවා අතුරෙන් රෝග සහිත පැලයක් ලැබීමේ සම්භාවිතාව 0.02යි. බෝංචියට 300ක් පැල කරාම පැල කීයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? රෝගී පැල කීයක් බලාපොරොත්තු වෙයිද? 300න් 0.02. ඕනනම් එකයට අපිට එහෙම දාන්න පුළුවන්. නැත්නම් ඔහොම නිකන් වැඩි කරමු. බිංදුව අමතක කරලා දශම අමතක කරලා නිකන් වැඩි කරමු. 2 රත් 3 6යි. දැන් බිංදුව මතක් කරගමු. 1යි 2යි. හරි. ඊළඟට දශම ස්ථාන තියලා බලන්න කීයද උත්තරේ එන්නේ කියලා බලන්න. දශම ස්ථාන ගණින්න පිටිපස්සේ ඉඳලා මෙතන 1යි 2යි. එහෙනම් 1යි 2යි. මෙතෙන්ට එනවා දශම තිත. එන 6.0 කියන්නේ 6. 6. Okay, right. Finish. 19. Yes. දී ඇති වෘත්තයේ කේන්ද්‍රය ඕවන අතර AB විෂ්කම්භයක් වේ. DC මධ්‍ය ලක්ෂ්‍ය E වේ. DC ජායේ මධ්‍ය ලක්ෂ්‍ය E වේ. හරිද? DC මධ්‍ය ලක්ෂ්‍ය E වේ. එහෙනම් DC මධ්‍ය ලක්ෂ්‍ය E වේ කියවම මෙන්න මෙතන ගැන කියන්නේ මධ්‍ය ලක්ෂ්‍ය. වෘත්තයක ජායේ මධ්‍ය ලක්ෂයට කේන්ද්‍රයේ සිට ඇති රේඛාව ජායට ලම්බ වේ. ඒක සියලු සත්‍යෝ දන්නවා. ඉතින් ඒක වෘත්ත ප්‍රමේයක්. වෘත්තයක ජායේ මධ්‍ය ලක්ෂයට කේන්ද්‍රයේ සිට අඳින ජාය ඒ ජායට ලම්බ වේ. හරි එක්කෝ ඒ කේන්ද්‍රයේ සිට අඳින රේඛාව ලම්බ නම් ජාය සමච්ඡේදනය වේ. ඔය වගේ දෙකක් තියෙනවා. විලෝමය ප්‍රතිලෝමය. ප්‍රමේයයි විලෝමයයි. රයිට්? ප්‍රතිලෝම කතාවක් නෑ. ප්‍රමේය සහ විලෝමය. හරි. ඉතින් දැන් මෙතන ඔයාලට පේනවද ප්‍රතිමුඛ මේ බලන්න මේ බලන්න කවුරු ප්‍රතිමුඛ කියන්නේ කිස් කෝණ මෙහෙම තියෙන කිස් කෝණ කියලා කොල්ල කියන්නේ මේ ප්‍රතිමුඛ කෝණ. කොල්ල පන්ති වල මෙහෙම කරලා පෙන්නනකොට සද්දක් දානවා. කොහොම සද්ද පවා දානවා. හරි. ප්‍රතිමුඛ කෝණ හේවත් කිස් කෝණ කමන්නේ. ඉතින් මට ඒවා කිව්වට මේ චූටි ළමයි බබාල් පවා කියන්නේ ඉතින් ওই වචන අංශක 70යි.
එහෙනම් පුතේ එතන 70. ඒක ප්‍රතිමුඛ කෝණයක් පෙවුනද ඔයාලට? මෙන්න මෙහෙම එකක් මෙයා ප්‍රතිමුඛ කෝණ කියන්නේ මේකට මේක සමාන. ඒ ප්‍රතිමුඛ මුඛ දෙකක් ප්‍රතිවිරුද්ධ. මුඛය කියන්නේ කටනේ. හරි. දැන් අපෙන් අහන්නේ මොකද්ද? OFB 70. ඒක හරිනේ. ඉතින් ඒක ඕනේ නැහැ. ADC කෝණයේ විශාලත්වය සොයන්න. ADC කෝණයේ විශාලත්වය. ඔයාට කියන්න මේකට ජ්‍යාමිතික කරුණක් තියෙනවා. මාට්ටු උනාද අහුණාද? අර්ධ වෘත්තයේ පිහිටි කෝණයේ අංශක 90ක් වේ. මෙන්න මෙහෙම කේන්ද්‍රයේ තියනවා නම් මෙන්න මේ කෝණයේ අංශක 90ක් වේ. අර්ධ වෘත්තයේ පිහිටි කෝණයේ අංශක 90ක් වේ. මේ තියෙන ලස්සනට අර්ධ වෘත්තයේ පිහිටි කෝණයේ 90ක් වේ. දැන් ඔයාට කියන්න හරි මේක අර්ධ වෘත්තයේ පිහිටි කෝණය අංශක 90ක් වේ. අංශක 90ක් වේ. අර්ධ වෘත්තයේ පිහිටි කෝණය අංශක 90ක් වේ. දැන් මෙන්න බලන්න. අර්ධ වෘත්තයේ පිහිටි කෝණය අංශක 90ක් වේ. ඔහොමනේ ගත්තේ. දැන් මෙන්න මේ කෝණය අරන් ඉන්න ඕනේ. මෙතන අපි 70 දැම්මා. මෙතන 90 දැම්මා. මෙන්න මේ කෝණය මම පෙන්නුවේ නැහැනේ. එතකොට පුතේ අර 90ක් ගියාම අර පොඩි ත්‍රිකෝණය ඇතුලේ අනිත් 90 70ක් ගියාම 20යිනේ. මේ 90යි 20යි එකතුව තමයි ADC. ADC කියන්නේ ඒ 90යි 20යි දෙකේ එකතුව. ඔයා හොඳ සිහි බුද්ධියෙන් බලන් හිටියානම් ඔයාලා ලස්සනට පැහැදිලි වැඩි. මේ දෙකේ එකතුව 100 කීයද බලන්න. ලස්සනට එනව නේද බලන්න 100 කීයද? 110 එනවා. අපව පැහැදිලි කරන්නද? මෙතන පුතේ අංශක 70යි. කිස් කෝණ ප්‍රතිමුඛ මෙතන 70යි. ඒ වගේම කේන්ද්‍රයේ ඉඳලා මෙන්න මේ ජායේ මධ්‍ය ලක්ෂයට අඳින රේඛාව ලම්බකයි. හරි. ඊළඟ මේක අර්ධ වෘත්තයේ පිහිටි කෝණය 90යි. ඒකත් හරි. එතකොට අර 70 අර 90ක් අයින් වුණා මෙතන 180න් ඉතුරු 90 70කුයි 20කුයි. එහෙනම් මෙතන 20 හරි. දැන් මේ 90යි මේ 20යි මේ දෙක එකතුව 110යි වැඩි හරියටම හරි. දැන් බලන්න. හිටපු ගමන් ඩාම් වෙනවා ඩූම් වෙනවා මෙයා. හරි. දැන් දෙක බෙදීම මේ හරයගේ 9යි. එයාගේ යට තියෙනවා 9යි. මෙයා බලනවා මෙයාත් උද්දච්චකමට. එයාට 9ක් තියෙනවා. මට 3 තිබිලා බෑ. මටත් 9ක් එන්න ඕනේ යාට. මොකද වෙන්න ඕනේ? මෙයාට මෙන්න මෙහෙම වෙන්න ඕනේ. මේ බලන්නකෝ. මෙයාට අරයගේ 9යි තියෙනවා. 4 බෙදීම 9යි. මෙයා කියන මට 3 තිබිලා මටත් 9ක් ඕනේ. එහෙනම් මොකද වෙන්නේ? යාව 3ෙන් වැඩි කරනවා. 3 අර 3 9යි. කරන දෙයක් යටට කරන දෙයක් උඩටත් කරන්න ඕනේ. මේ වැඩි එහෙමයි. 3ෙන් යට වැඩි කරේ උඩත් 3ෙන් වැඩි කරනවා. 3 අර 2 6යි. වැඩි හරි ඉවරයි. අර පැත්තේ 18න් 1යි. හරිම ෂෝයි. දැන් 9යි මේ දෙන්නටම පොදුවේ. ඔහම දැම්ම උඩ 6න් 4ක් 2යි. 18න් 1යි. දැන් හරස් ගුණිතේ දානවා. හරස් ගුණිතේ මේ 8යි උඩට එනවා. මේ 8යි උඩට එනවා. දෙක වැඩි කිරීම 18 සමානයි 9යි ඒ වැඩි කිරීම 1. එකෙන් වැඩක් නැහැ 9ෙන් බෙදනවා. 9ට 9 කැපුවා 9 වරක් 18ට 2යි 2 වරක් 2 4යි ඒ සමාන 4 සමානයි ඒ කියන්නේ ඕන පැත්ත මාරු කළොත් ඒ සමානයි 4යි කියලා එනවා. ඒ 4යි. ෂෝයිනේ ඒ 4යි. ඔය කීවෙනි එකද කළේ? හරි ඒකත් කළා 20. 21 පතුලේ ඇරේ 7යි උස පතුලේ ඇරේ R උස HU ඝන ඍජු වෘද්ධ සිලින්ඩරයක වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය සිලින්ඩරයේ පතුලේ වර්ගඵලය මෙන් 4 ගුණයක් නම් සිලින්ඩරයේ උස පතුලේ ඇරේ මෙන් කී ගුණයක්ද? මෙන්න බාණ්ඩේ මෙන්න බඩුව සිලින්ඩරේ. ශිෂ්‍යෙක් පන්තික කිව්වා සිලින්ඩරයට උදාහරණ කිව්වම ඉතින් ඔය එක එක කිරිපිටි වර්ගවල නම් කීකේ ටින් එක මේ ටින් එක ඊට පස්සේ අර කුකිරි ටින් එක එක්කෙනෙක් කිව්වා පත්තු කරමුනේ සිගරට් එක මං කිව්වා සිගරට් වගේ වචන ඉතින් අපිට පන්තියට හොඳ නෑ ඉතින් කමන්නේ ඒක මේ උත්තරේ හරි පත්තු කරමුනේ උල් කරමුනේ තිබෙන්සල ඒකත් හරි එක්කෙනෙක් කිව්වා ලින්ද ඒකත් හරි බෝක්කෝ හරි යටි වතුරෙන් බෝක්කෝ ඒකත් හරි කියලා කතා වුණා ඒතකොට පතුලේ ඇරය R උස H සිලින්ඩර
වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය සිලින්ඩරයේ පතුලේ වර්ගඵලය මෙන් 4 ගුණයක්. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයේ සියලු සත්‍යෝ දන්නවා 2πrh. පතුලේ වර්ගඵලයේ සියලු සත්‍යෝ දන්නවා 5r වර්ගය. ඉතින් පතුලේ වර්ගඵලය 5r වර්ගය. පතුලේ වර්ගඵලය 5r වර්ගය. ඒ වගේ 4 ගුණයක් නම් වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය බලන්න කල්පනා කරන්න පතුලේ වර්ගඵලය මෙන් 4 ගුණයක් නම් h වලගේ අහන්න. h මේ පැත්ත තනි කර ගැනීමේ මහා ව්‍යාපාරය. 2πr එහෙනම් යටටත් දාලා කපලා දාමු. h තනි වෙනවා. කරන දෙයක් අර පැත්තේ යටටත් කරන්න බෑ මේ පැත්තේ යටට කරන දේ එක පැත්තකට විතරක් කරලා හරියන්නේ නැහැ නේ මෙයා. h සමානයි. දෙවරක් 4ට 2යි. 5ට 5 පටස් කැපෙන සද්දය ඇහුනේ. r වර්ගයේ යට r1 දෙකෙන් එකක් දර්ශක අඩු වුණා r. එතකොට මේ දෙකකුත් තියෙනවා h සමානයි 2r. කී ගුණයක්? 4 ගුණයක් නම් සිලින්ඩරයේ උස අරෙමෙන් කී ගුණයක්ද? කී ගුණයක්ද? 2 ගුණයකි. 2 ගුණයකි. ෂෝයි. 22 ප්‍රශ්නාංක 22ට නන්න. 22. හරි. හරි ෂෝයිනේ. a dash මේලේ b dash කියන්නේ පුතේ a dash අයිති නැති. අයිති නැති. a dash කිව්වොත් ඒට අයිති නැති. b dash කිව්වොත් බීට අයිති නැති. a ඡේදනේ b dash කිව්වොත් a ඡේදනේ බීට අයිති නැති. a මේලේ b dash කිව්වොත් a මේලේ බීට අයිති නැති. මගේ dash කිව්වොත් මට අයිති නැති. dash. එතකොට a dash මම මේක කෙටියට ඉන්නුයි දිගටයි ඔක්කොටම කියලා දෙන්නම්කෝ. a dash කියන්නේ ඒ බෝලේ හැර ඉතිරි ටික කියන්නේ මේ බෝලේ අතින් වහගත්තොත් බෝලේ ලොකුයි අතින් වහන්න බැතර. ඒ බෝලේ අතින් වහගත්තොත් ඉතිරි ඒවා කියන්න. හැබැයි පොඩි එකේ ඉඳලා ලොකු එකට කියන්න. 3 4 5 6. හරිද? a dash කියන්නේ 3 4 5 6. හරිද? ඊළඟට a dash මේලේ b. b කියන්නේ b බෝලේ. b බෝලේ කවුද ඉන්නේ? b කියන්නේ 3 2 3 4 2 3 4. ඊට පස්සේ පුතේ a dash මේලේ b කියන්නේ මේලේ කියන්නේ පුතේ කොයි වෙලෙත් අයිති මුළු සේරම. අයිති මුළු සේරම. 2 3 දෙපාරක් තියෙනවා නම් ගන්න නැහැ. වරකට එක බැගින්. වරකට එක බැගින්. අර ඉස්සර සින්දුවක් කියනවා අපේ A level maths අපි කරද්දි maths class එකේ කොල්ලෝ සින්දුවක් කියනවා මෙහෙම. ආයුර්වේද වෛද්‍ය චාර්යමං 2 3 4 ආයුර්වේද වෛද්‍ය චාර්යමං ටටං 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 එක වරකට ගුලි දෙක දෙක එක වරකට ගුලි දෙක දෙක ආයුර්වේද ඔන්නෝම. එතකොට මට ඒක මතක් වෙනවා මෙතෙන්ට කියන්නේ. මොකද වරකට එක බැගින් එක අවයවයක් යොදනුවේ එක් වතාවක් පමණි. වරකට එක බැගින් 2 3 4 5 6 ඔන්න a dash මේලේ b හරිද බලන්න. 2 3 4 5 6 අපහු ඉතින් ජීවිතේට වට අමතක වෙයිද නැහැ. ඔයාලට පාට කරන්න හැටිත් පෙන්වන්නද මේක? 2 3 4 5 6 තියෙන ටික පාට කරොත් අපි මොනවා හැර ඉතුරු ටිකද? 2 3 4 5 6 කියන්නේ 1 7 හැර ඉතුරු ටික. පාට කරන්න කියලා නෑ. මේ වැඩි පණ්ඩිතකමට අපි ටිකක් පණ්ඩිතයිනේ මෙයා. වැඩි පණ්ඩිතකමට මෙහෙම කරනවා. මේ බලන්න. ඔයා පාට කරන්න එහෙම යන්න එපා. අවබෝධ කරගන්නයි ඔයාට මේ කියලා දෙන්නේ. පොඩ පණ්ඩිතකමටත් එක පාට කරනවා පේනවද? පොඩක් ඉතින් පණ්ඩිතයිනේ අනේ අපි. හරි. එතකොට 1 7 හැර ඉතිරි ටික ඔන්න a dash මේලේ b. ඔක තමයි විදිය. a dash මේලේ b කියන එක ඔයාට පාට කරන්න හැටි කිව්වා. ඒකදී ඔයාට කියනවා නම් කෙටියෙන් වචනකින් ඒට පමණක් ටික හැර ඉතිරි ටික දැන් කාලේ වේලාව ඉවර වෙන්න යන්නේ. කාලේ වේලාව ඉවර වෙන්න යන්නේ. ඒට පමණක් ටික හැර ඉතිරි ටික a dash මේලේ b. ෂෝයි නේද? හරි. එතකොට පුතේ a dash මේලේ b. දැන් හරි බලන්න. මම කිව්වා දිගට කියලා දෙන්න කෙටියනොත් කියලා දෙන්න. කෙටියෙන් කියනවා නම් a dash මේලේ b හිතේ තියන්න ඒට පමණක් ටික හැර ඉතුරු ටික ඒකේ තියෙන ඉලක්කම් ටික ලිව්වම හරි උත්තරේට එකපාර. එහෙම නැත්නම් මෙන්න ඇත්තරම යන විදිය. මේලේ කියන්නේ මේකේ අයිති මුළු සේරම වරකට එක බැගින්. එක වරකට ගුලි දෙක දෙක. right. සුන්දරයි. ආසයි නේද? හරි ආසයි මෙයා. හරි. එහෙනම් 23 23 24 25 තුනක් තියෙනවා. 23 23 24 25 තුනක් තියෙනවා. දැන් කාල වේලාව අවසానයි. සම්පූර්ණයෙන් අවසానයි. එතකොට අපි වැඩි පඬිතකම් කරන්න හොඳ නැහැ නේ මෙයා. එතකොට මොකද කරන්න ඕනේ? අපි අවසන් කරන්න ඕනේ. 23 24 25 ගණන් තුනක් ඉතුරුයි. මම දැන් ඊළඟ දවසේ කරන පේපර් එක මොකක්ද දන්නවද? කියන්නේ. ඔයාලා ඇස්සියෙන් ඊළඟ දවසේ එපිසෝඩ් 4 එකේ කරන පේපර් එක මම පටන් අරන් ආපහු යනවා මං ටිස් ගාලා.
ගිහිල්ලා මං කියනවා කලින් දවසේ ගණන් 3ක් ඉතිරි කළා පැටියෝ කියලා දෙනවා කියලා. ඔයාලට සුපිරි කෑල්ලක් කියන්න. න්‍යාස, මැට්‍රික්ස්. න්‍යාස ගොඩක් දරුවන්ට අමාරුයි. මේක ඊළඟට හම්බෙනවා න්‍යාස ගාන. මේ න්‍යාස ගානක් හම්බෙනවා. පොඩකින් නෑ මේක නෙමෙයි. අරකේ හම්බෙන්නේ බය වෙන්න එපා. ඒ ගානේ හම්බෙන්නේ. එහෙනම් මේක ලේසි. 23 හම්බෙනවා. මේක අමාරු එකක්. ඔයාලට කියන්න. මොකද්ද? පයිතරස් ප්‍රමේය ගොඩක් ළමයිට අමාරු කෑල්ලක් ඔතන තියෙනවා මූල තියෙන හින්දා 24 25 මේක ලේසියනේ මේක ඔයාලට තනියෙන් උනත් කර හැකි ඉතුරු තුන තනියෙන් කළා දාන්න ඊළඟ එකේ හම්බ වෙනවා න්‍යාස පට්ට ගාණක් හම්බ වෙනවා න්‍යාස ගොඩාක් දෙනාට කරන්න බෑ මම ඒකේ කියලා දෙනවා පොඩි ක්‍රමයකින් සුපර්මෑන් උඩින් එනවා ස්පයිඩර්මෑන් යටින් එනවා කෙල්ලෙක් හිටන් ඉන්නවා තව කෙල්ලෙක් හිටන් ඉන්නවා සුපර්මෑන් ඇවිල්ලා කෙල්ලගේ ඔළුව වදිනවා ස්පයිඩර්මෑන් යටින් ඇවිල්ලා උඩට ඇවිල්ලා කෙල්ලගේ ඔළුව වදිනවා සෙල්ලම් 4ක් තියෙනවා ඒ සෙල්ලම් 4 ඊට පස්සේ ගෙවල් දෙක තනි තට්ටුවේ ගෙවල් දෙක දෙන්නෙක් ඉන්නවා උඩ තට්ටුවේ යට තට්ටුවේ ගෙවල් දෙක ගෑන් ළමයි දෙන්නෙක් ඉන්නවා මෙන්න මේ හුටපට වගේක් කියනවා රයිට් හම්බෙමු ඊළඟ දවසේ රයිට් අයිබෝ